Romania, Sri Lanka. ඉතින් මේ තව පොඩි දුරක් තියෙනවා. එතන අපිට යන්න තියෙන්නේ. බලමු පොඩ්ඩක් ගිහලා. මෙන්න මෙතනින් අතට යන්න තියෙන්නේ. තේජුවානේ. ඉතින් අද අපිට මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ. මුලින්ම මෙන්න මේ දර ටික අදින්න ඕනේ. ඒ කියන්නේ එයා පළල තියෙන්නේ. ඒ ටික අදින්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ ගල් ටිකක් තියෙනවා. ඒ ටික මේ එහා පැත්තෙන් මේ අපිට අඩුක් කරන්න කියලා කිව්වා. අරන් ගිහලා මේ එතනින් දාන්න ඕනේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොඩි වැඩ ටිකක් තමයි අද කරන්න තියෙන්නේ. මම මේ අර ඔයාලට ඉස්සෙල්ලා පෙන්නව නේද? අන්න ඒ දර ටික තමයි මම මේ අදින්නේ. ඉතින් මම බිල්බර් ගෙනල්ලා මෙතනින් වීඩියෝ කරගෙන මම මේ පොඩක් try කරා. මෙතනින් මේ අමාරු වුණා වීඩියෝ කරන්න. මොකද දන්නවද? මෙහි අර මේ චූටි මේ වලපැටියෙක් ඉන්නවා. ඉතින් එයා හැමතැනම දුවනවා. ඉතින් මම එකපාරක් වීඩියෝ කරා. මේ ඊට පස්සේ එයා ඇවිල්ලා ෆෝන් එකත් එක සෙල්ලම් කරලා ෆෝන් එකත් බිම වට්ටලා මේ හින්න මේ ජරමරයක් කරා එතන. ඉතින් එතන ඊට පස්සේ මේ මම පොඩ්ඩක් මේ අර එයාට පේන්න තියෙන විදිහට පොඩ්ඩක් මේ ෆෝන් යටින් වගේ තියලා තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් බලන් ඉන්න වීඩියෝ එක. මම ඔයාලට ඉස්සරහදී පෙන්නන්නම් මේ චූටි බලපෙටිය කවුද කියලා. ඉතින් එයා මාරම කියුට් අනේ. ඉතින් මම අර ඔයාලට ඉස්සලා පෙන්නුවා වගේ ඒ දර ටික එතනින් විල්බරට පටවගෙන මම මෙතන ගෙනල්ලා මෙන්න මේ විදිහට මම මේ දර ටික අඩු කරනවා. ඉතින් මේ ටික මේ මෙහෙම අඩු කරනකොට මට මේ මාර සීන් එකක් වුණා. ඒ මම තනියම මේ වැඩේ කරේ. දැන් මගේ මාත් එක්ක ආපු අනිත් යාළුවා එයා අර මම අර ඉස්සලා පෙන්නුවේ ගල් ටික. ඒ ගල් ටික එයා වෙන තැනකට ගිහින් දැම්මා. ඉතින් මම මේ දර ටික අඩු කරලා තින් ඉතින් වැඩේ ඉක්මනට ඉවරයි නේද? මේක නිසා මම දර ටික අඩු කර ඉන්නකොට මේක මගේ සාමාන්‍යයෙන් අර කර ගාන්න මගේ කර මට්ටමට වගේ මම අඩු කරන් ගියා උඩට. ඉතින් අර ටිකක් ඒ වගේ අඩු කරන් යනකොට දර ටික ඔක්කොම අනිත් පැත්තට බසාස් ගාලා ඔක්කොම පෙරලා ගියා. ඊට පස්සේ ඉතින් ආයෙම දාඩි දාගෙන ඒ කියන්නේ පොඩ්ඩක් අර දැන් පොඩ්ඩක් සීතල අඩුයි මේ කාලේට. ඊට පස්සේ දාඩි දාගෙන ඔක්කොම දර ටික ආය මේ තිබ්බ විදිහටම මේ අඩු කරා. ඒ කියන්නේ මේක මේ දැන් අර අඩු කරන විදිහ එතන මේ ඊට පස්සේ අපිට මේ අපේ බොස් අයලා කිව්වා මේක මෙහෙම අඩු කරන්නේ. මෙන්න මේ විදිහට අඩු කරන්න කියලා පෙන්නුවා. ඊට පස්සේ ඉතින් අපි මේ විදිහට අඩු කරා. ඊට පස්සේ මේ අවුලක් නැහැ. මේ පොඩ්ඩක් අර එතකොට අර මේ අර දර ටික අර මේ ශක්තිමත් විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ දර තියෙනවා මේ ඒවා ඉතින් ගෙනල්ලා මෙන්න මේවට මේ දර අඩු කරන්න ඕනේ. දර අඩු කළා මේ තියෙනවා මේකද? දැන් මේ කට්ටිය මේ දර උදුන් වලට දානවනේ. ඒ උදුන් වලට දාන්න තමයි මේ කට්ටිය දර මෙන්න මේ විදිහට දර වේලිච්ච දර ගෙනල්ලා මේ අර වගේ වට දාලා තියන්නේ. මෙන්න එහෙම තමයි ඉතින් මේ වැඩ කරන්න දෙන්නේ. Cejuane. Hello, Romania. මෙන්න මේව තමයි. මෙතනක් තියෙනවා ගල්, අතනක් තියෙනවා. ඒ ටික දාන්න තියෙන්නේ මේ මෙන්න මෙතන. මෙන්න මෙතන කියන අඩු කරන්න තියෙන්නේ. ලස්සනට ඒ වගේ. මේ ඔහොම තමයි ඉතින් සීන් වෙන්නේ. දැන් මෙතන වැඩ තියෙනනම් පැය 3ක් විතර. මේ අපිට ගියේ පැය 3ක් විතර කියලා. ඉතින් අපේ කම්පැනි මේ බොස්ගේ ගෙදර එයාගේ අර ගියක් හදනවා මේ වෙනම ගියක් හදනවා. ඉතින් ඒක අර අස් කරන දේවල් තමයි මේ තැන් වල ගෙනත් දාන්නේ. ඉතින් අද එන්නේ අපිට මේ පාර්ට් ටයිම් එකට. ඉතින් අවුලක් නැහැ නේ. මේ අපි බලමු නේද මොකද වෙන්නේ කියලා. මේ අපේ දෙන තමයි ඉතින් අද වැඩ ගන්න ආවේ. මේ මෙයා මගේ යාළුවෙක් මෙයා මේ රුමේනියන් එක්කනේ. Okay, come. Hi. ඔන්න සීන් එක එන්නේ. මේ ගල් ටික ඔක්කොම අතනින් අඩු කරන්න තියෙන්නේ. ලස්සනට මේ අඩු කරන්න තියෙන්නේ. අර මේ අඩු කරන්නේ. අන්න ඒ විදිහ තමයි මේ ගල් අඩු කරන්න පේනවනේ. ජුවානේ බීනේ bro.
Romania come to buy Habibi. Habibi, come to Romania. Romania Habibi. ඉතින් මේ අපි පොඩ්ඩක් මෙතන හිටියා මේ අර දෙක අතන ඔහම තියලා පොඩ්ඩක් මහන්සි. Take gift. Welcome Romania. ඔය තනිකර පිස්සු දැල්ලක මාර මාත්‍ර වැඩ ගන්න පොර. Romania. Pava. Or good. Romania. බීනේ. Salary. සැලරි බීනේ දාදා. ඉතින් මේ මෙතන දැන් වැඩ ඉවරයි. දැන් අපි මේ ටික දාලා කණ්ඩ යන්න යන්නේ. අපි එතන කියලා වීඩියෝ එකක් ගන්න. හරි නේද? මේ වෙනම උෂාර් කරන ෆොටෝ ගන්න කියලා. Foto, dá todo, completo. Vídeo. මේ දර ටික ඔක්කොම මේ අපි තමයි දැන් මේ අඩු කරේ ඇවිල්ලා මෙතන මේ කට්ටිය මේ වගේ දර කපලා අඩු කරලා තියෙනවා. දැන් අර සීත කාලේ ආවට පස්සේ ඒ කට්ටිය අර උදුන් වල දාන්නේ මේ දර තමයි උදුන් වල දාන්නේ. දාලා තමයි මේ අර රස්නේ ගන්න උදුන් වලින් තමයි රස්නේ ගන්න. ඒකට තමයි මේ කට්ටිය මේ ස්ටෑන්ඩ් බයි මෙහෙම දර කපලා තියාගන්නේ. ජුවානේ හයි අයින්නත් තමයි. ඉතින් මේ ඔය තමයි දවල්ට කන්න තියෙන්නේ. Dá pra dizer cam. ගිමනත් කරනවා. Canguru com escritor astăzi. Și adică a rămas absolut toate suma și nu se poate vira suma deloc. මෙතන මේක මේ අලේ එකක් තියෙන නිකන් චොප් කරලා තියෙන්නේ. මේක මේ චිකන් එකක් තියෙන. මෙතන මේ චිකන් තියෙන. ඉතින් මේකයි මේ පානුයි තමයි කන්න තියෙන අද. මේක ඇතුලේ මේ චිකන් එකක් නෙමෙයි තියෙන්නේ. පෝක් එකක් තියෙන්නේ මේ මාරම නහය. මේ චීස් දාලා ඔක්කොම මේ අර ෆ්‍රයි කරලා තියෙන්නේ පෝක් එක. මාරම නහය එක. ඉන්නවට බඩුව පෙන්නන්නද? මෙතන තියෙනවා මේ ලස්සන මල් මේ බලන්න. ලස්සන මල්. එන්න මේ වගේ මල් තියෙනවා මේ
ඒ කියන්නේ මේ කට්ටිය අර මේ පොළවේ නිකන් හැදෙන්නේ වගේ. මේ හැමතැනම තියෙනවා. මේ බලන්න ලස්සන මල් නේ. ලස්සන චූටි චූටි මල්. මේ වගේ තියෙනවා මේ හැමතැනම තියෙනවා මේ කට්ටිය මේ බිම. අපි දැන් අර ලංකාවේ අර දාස්පති අපි මේකෙන් හදනවනේ. මේ වගේ ලස්සන මල්. ඉතින් මේ අර ලස්සන මල් මේ නිකම්ම හැදෙනවා. මේ මෙතන මේ තියෙනවා. එන්න මෙතනක් තියෙනවා මල්. එන්න කොටක් තියෙනවා. ලස්සන චූටි චූටි මල් නේ. ඒ කියන්නේ මාර ලස්සනක් ඒවා තියෙන්නේ. චූටි චූටි මල් තියෙන්නේ. ඒ කියන්නේ මේ පා ගන්න ලෝභ හිතෙනවා. ඒ තන ලස්සනයි මල්. Okay, let's go. මේ බලන්න මේ. ලස්සන මල් තියෙන්නේ. දැන් අපි අර ලංකාවේ මල් වගා කරනවනේ. දැන් මේ කට්ටිය එහෙම නෙවෙයි මේ කට්ටිය බිම මේ නිකන් මේ මල් ලස්සනට හදනවා. ඉන්න වෙන්න මේ අර අර එහා පැත්තේ කියලා තියෙන මල්ලර. ඔයාලා පේනවද දන්නේ නැහැ. අර තියෙන්නේ. දිගටම තියෙන මල් මේ වෙවිලා. ඒ කට්ටිය නම් කපන්න නැද්ද මන්ද හරිනේ. මෙතනක් තියෙනවා. ඉතින් මේ දිගටම මල් තියෙනවා. ඉතින් ඒ කට්ටිය කපන්නේ නැහැ මේ ලස්සන තියෙන ඒවා. Hello, Papa. Finish.
Hey, take. Push. Hi. Huh? Chill fast, Beanie. Hi. Let's go. Let's go. යාළුවෙක් නේ යාළුවෙක්. මේ චූටි. හලෝ. දාමු ගෙදරනේ. එයා දුවන හැමතැනම. වා. ඔමින්. Psst. යනවා boy. චු. No. Go. ඇතුලේ. හරි ඇතුලේ. අනේ යාර සෙල්ලම් කරන කෙනෙක් නේද? කෑ ගන්න මොකද? ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක මම ඉවර කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් රුමේනියාවට එන්න කට්ටියට උදව්වක් වෙයි කියලා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඒ කියන්නේ මේ දැන් part time කරන කට්ටියත් මෙහෙ වෙනම ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් මම වැඩ කරේ දැන් අද part time එක කරද්දි මම වැඩ කරේ පැය 3ක් විතර. ඉතින් මට එතනින් ගෙව්වා ලේ 200ක මුදලක්. ඒ කියන්නේ ලංකාවෙන් මම කන්වර්ට් කරලා පහලින් දාන්නම් ඒක. මේ ලේ 200ක් කියන්නේ ලංකාව රුපියල් වලින් කීයක්ද කියලා. එතකොට මේ මට මේක සෙට් උනේ මේ අපේ කම්පැනි මැඩම්ගේ වෙනම ගයක් හදනවා. ඉතින් ඒකේ අර පොඩි වඩ වගේක් තිබුණා, දර වගේක් අදින්න තිබුණා. ඉතින් ඔයාලා දැක්කනේ වීඩියෝ එකේ. එතකොට තව ගල් වගේක් එහා පැත්තට ගිහින් දාන්න තිබ්බා. අන්න ඒ වගේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ජොබ් එකට අමතරව මේ වගේ part time එකක් කරගන්නවා කියන්නේ ඉතින් ඇත්තටම අපිට සාමාන්‍යයෙන් අර පොඩි ගණන් හොයාගන්න පුළුවන්. දැන් අපි ජොබ් එක කරන අපි ජොබ් එක කරන ටයිම් එකේ ජොබ් එක කරනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් මෙහි සතියේ දවස් දෙකක් විතර වගේ නිවාඩු හම්බ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය හැම කම්පැනි එකකම මේ වගේ නිවාඩු හම්බෙන්නේ නැහැ. පෙලක් කම්පැනි shift එකට වැඩ කරන කම්පැනි තියෙනවා. ඒතර පෙලක් කම්පැනි දවස් දෙකක් වැඩ කරලා දවස් 3ක් නිවාඩු තියෙන කම්පැනි තියෙනවා. ඉතින් එහෙමයි. දැන් අපි වැඩ කරනවා දවස් 5ම වැඩ කරලා සෙනසුරාදා ඉරිදා නිවාඩු. ඉතින් මේ නිවාඩුවට තමයි මේ ඔය වගේ part time එකක් හම්බුනේ මට. බලමු දැන් ඉස්සරහට සමහර විට තව අපිට part time set වෙන්න ඉඩ තියෙනවා. එතකොට මම දැන් මේක මගේ පළවෙනි වීඩියෝ එකනේ part time. ඒතර මම ඉස්සරහට මම part time series එකක් විදිහට වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.